ඔයාගේ කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් එකට මෙන්න මේ වගේ එක විදිහේ ලස්සන ලයිව් වෝල්පේපර් එකක් දාගන්න කැමතිද? වෙල්කම් බෑක් ටු Awesome Tech. අද ගෙනල්ලා තියෙන්නේ මම මුලින් කිව්වා වගේම මෙන්න මේ වගේ ලස්සන එක විදිහේ ලයිව් වෝල්පේපර් ඔයාගේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට දාගන්න කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් අපි පට් ගාලා කතා කරමු. රයිට්, මේකට ඔයාලට කම්පියුටර් ලැප්ටොප් එකක් කොහොමද තියෙන්න ඕනේ? මෙතනදී ඔයාලට ඕන වෙන ඔයාගේ සාමාන්‍ය පාවිච්චි කරන කම්පියුටර් ලැප්ටොප් එක අඩුම Windows 10 වත් තියෙන්න ඕන මේ වැඩේ කරනවා නම්. Windows 10 හෝ 11 තියෙනවා නම් ගොඩක්ම හොඳයි මේකට. මොකද කිව්වොත් අද මේක ඉන්ස්ටෝල් කරන්න යන software එක support කරන්නේ Windows 10 11 වලට. රයිට්, ඒක කරලා මේකට අපිට software එක ඕනේ නම් මෙන්න මේ live wallpaper එක දාන්න. ඒ software එක ඉස්සෙල්ලාම download කරගන්න කොහොමද කියලා අපි බලමු. රයිට්, ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා එතන ඔයාලට ටාස්ක් බාර් එකේ බලා ගන්න පුළුවන් Microsoft Store icon එක ක්ලික් කරලා මෙන්න මේ Microsoft Store එක ඕපන් කරගන්න තමයි තියෙන්නේ. රයිට්, මෙතනදී බැරි වෙලාවත් ඔයාගේ Microsoft Store එක මෙන්න මේ ටාස්ක් බාර් එකේ තිබෙන්නේ නැත්නම් ඔයාට ඒක හොයාගන්න කරන්න තියෙන්නේ search bar එකට ඇවිල්ලා search කරන්න Microsoft Store කියලා. මෙතන Microsoft Store කියලා search කරාට පස්සේ ඔයාට search result එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන එක ක්ලික් කරලා මේක ඕපන් කරගන්න. රයිට්, මේ ක්ලික් කරලා ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙන්නේ තවත් සර්ච් කිරිල්ලක් තමයි. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ මේ software එකේ නම සර්ච් කරන්න. නම තාම කිව්වේ නෑනේ. නම තමයි Sucrose Wallpaper. Sucrose Wallpaper තමයි මේකේ නම. මෙන්න මේ විදිහට අර ස්ක්‍රීන් එකේ දැන් පේනවා ඇති මේකේ නම. මෙන්න මේක සර්ච් කරගන්න. මෙන්න මේ සර්ච් මෙන්න මෙතන තියෙන සර්ච් බාර් එකේ. රයිට්, මම මෙන්න මේ විදිහට මේක සර්ච් කරගන්නවා. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ සර්ච් රිසල්ට් එකේ අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒකේ බොහෝ දුරට උඩින්ම ඇවිල්ලා ඇති මෙන්න මේ විදිහට software එක මෙතන ඇවිල්ලා ඇති. ක්ලික් කරන එක උඩ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ window එකක් open වුණා. රයිට්, දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න install button එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ටික වෙලාවක් යනකොට මේක download වෙලා ඉවරනවා. සාමාන්‍ය මේක මෙගාබයිට් 200ක විතර පොඩි software එකක් තමයි download කරගන්න තියෙන්නේ. ඒ වගේම තව පොඩි දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ මොකද්ද කිව්වොත් එහෙම ඔයාගේ තියෙන account එකකින් ඔයා මෙන්න මේ Windows වලට sign වෙලා ඉන්න ඕනේ. මේ විදිහ මම මගේ Microsoft Store එකට sign in වෙලා ඉන්නේ මගේ account එකෙන්. ඒ විදිහට ඔයා sign in වෙලා නැත්නම් ඔයාලා මතකයටව sign in වෙන්න. එහෙම නැත්නම් ඔයාලට මේක download කරගන්න වෙන්නේ නැහැ. right, අපි මේක install වෙනකම් බලමු. right, මේ විදිහට software එක download වෙලා ඉවරයි. software එක download වෙච්ච ගමන්ම මේ විදිහට software එක ඔටෝම open වෙනවා. බැරි වෙලාවත් මේ විදිහට ඔටෝ open වුනේ නැත්නම් ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ Windows icon එක ක්ලික් කරලා මෙන්න මෙතනට බොහෝ දුරට software එක ඇවිල්ලා ඇති. මේක ක්ලික් කරලා open කරගන්න. එහෙම නැත්නම් ඔයාලා මේකේ නම search කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට search කරාමත් එනවා. මේ විදිහට ඔයාලා කැමති විදිහකට ඔයා මේක ඉස්සලම open කරගන්න. රයිට්, මේ software එක open කරගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ බොහොම සරලවම මෙයාලා දීලා තියෙනවා live wallpapers කීපයක්. ඔයාලා කැමති එකක් එතන තියෙනවා නම් එකෙන් එකක් ක්ලික් කරලා දාගන්න. මම උදාහරණයක් විදියට මෙන්න මේ wallpaper එක ක්ලික් කරලා පෙන්නන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ටිකක් වෙලා ගිහිල්ලා මෙන්න මේ විදියට wallpaper එක මේ විදියට වැටුණා. රයිට්, ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට මේ wallpaper වැටලා තියෙන්නේ. ඔයාලා බලන්න මේකේ live එක මොකක්ද කියලා. live wallpaper එකේ සාමාන්‍යයෙන් live wallpaper එකේ තියෙන මේකේ live ගතිය මොකක්ද කියලා. එකක් තමයි මෙන්න මෙතන අපේ clock එක තියෙනවා. ඒ වගේම මෙන්න මේ TV එක අපි Spotify එකේ නැත්නම් YouTube එකේ මොකක් හරි බලන වීඩියෝ එකක් නැත්නම් අහන සින්දුවක් අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට මම ඔයාලට මෙන්න මේ වගේ එකක් ප්ලේ කරන්නම්. ඔයාලට පේනවා ඒක ක්ලික් කරාට පස්සේ සින්දුව ප්ලේ වෙන්න පටන් ගත්තා. දැන් මේ වෙද්දි ඒකේ background color එක කහ පාටට වෙනස් වුණා. මේක තව සින්දුවකට අපි මාරුනොත් එහෙම මේ දේවල් බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ live wallpaper එක වැඩ කරන්නේ. ඉතින් මේ වගේ එක විදිහේ විවිධාකාර live wallpapers ගොඩක් මෙතන තියෙනවා. මේ විදිහට තමයි අපි මේකේ තියෙන live wallpaper එකක් දාගන්නේ. right, දැන් ඔයාලා බලන ඇති මෙතන live wallpapers ටිකයිනේ තියෙන්නේ. තව live wallpapers මේකට දාගන්න බැරිද කියලා. මෙතනදි පුළුවන් සාමාන්‍ය live wallpaper app එකකට live wallpapers පිටින් add කරන්න පුළුවන්. ඒ වුණාට අපිට සාමාන්‍ය පිටින් wallpaper එකක් හොයනවා කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම එපා වෙන වැඩක් නේ. සමහර වෙලාවට ගොඩක් quality අඩු videos වගේව තමයි අපිට හම්බෙන්නේ. ඒකට විසඳුමක් විදිහට මෙන්න මේ app එකේ මේ app
එකේම තියෙනවා ලොකු ලයිව් වෝල්පේපර් කලෙක්ෂන් එකක් තියෙන ස්ටෝ එකක්. ඉතින් මේකෙන් ඔයාලට තියෙන්නේ බොහොම පහසුවෙන් ඔයා කැමති ලයිව් වෝල්පේපර් සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් මේ විදිහට මම මෙන්න මේ ස්ටෝ කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ වින්ඩෝ එකකට එනවා. මෙතනදී ඔයාලට ගොඩක් ඒවා බලා ගන්න පුළුවන්. මේ සාමාන්‍ය වෝල්පේපර්ස් 1000කට වැඩි ප්‍රමාණයක් මෙතන තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔයාලට මම මෙන්න මේ ලයිව් වෝල්පේපර් එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම් දාලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන බොහොම සරල දෙයක්. මේකට ඇවිල්ලා මෙතන ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඒ ක්ලික් කරාට පස්සේ ටික වෙලාවකින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ආයෙ පාරක් ලයිබ්‍රරි එකට යන්න. ලයිබ්‍රරි එකට ගියාම ලයිබ්‍රරි එකේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වෝල්පේපර් එක මෙතනට වැටලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. ක්ලික් කරාට පස්සේ වෝල්පේපර් එකට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට දැන් මගේ වෝල්පේපර් එක වැටලා තියෙන්නේ. අර ලයිව් වෝල්පේපර් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ වගේ ක්ලික් කරොත් ගොඩක් හොඳ ලස්සන ලයිව් වෝල්පේපර් එකක්. රයිට් ඒ විදිහට තමයි අපිට වෙන ලයිව් වෝල්පේපර් ඔයාලා මෙතන නැති වෝල්පේපර් එකක් තියෙන ඔයාට ඕන නම් වෙනම ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට කරන්න තියෙන මෙන්න මේ ස්ටෝ එකට ඇවිල්ලා මෙතනින් ඔයාලා කැමති වෝල්පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් එහෙම නැතුව ඔයාලට හිතනවා නම් මෙතන ඔයාලට ගැලපෙන ඒවා නැහැ කියලා. එහෙමනම් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා ඔයා පිටින් ඩවුන්ලෝඩ් කරගත්ත ලයිව් වෝල්පේපර් එක මේ තියෙන දේවල් අනුව තෝරලා ඇඩ් කරගන්න. ඇත්තටම මං හිතන්නේ මේකෙන්දි ලයිව් වෝල්පේපර් පිටින් ඇඩ් කරන තරම් උමනාවක් ඔයාලට තියෙයි කියලා. මොකද කිව්වොත් මේ ස්ටෝ එකේ නැති ලයිව් වෝල්පේපර් එකක් නැහැ. හරි අපි දැන් මේ වෙද්දි මේ ලයිව් වෝල්පේපර් ඇප් එකේ කතා කරන්න ඕන ගොඩක් දේවල් ගැන කතා කරලා ඉවරයි. ඒත් අපි තාම විශේෂම දෙයක් කතා කරන්න බැරි වුණා. ඒ මොකද්ද කිව්වොත් ඔයාලා මේ කම්පියුටර් ෂට් ඩවුන් කරාට පස්සේ මේ ඇප් එක සම්පූර්ණයෙන් ක්ලෝස් වෙලා යනවා. එතකොට අපේ ලයිව් වෝල්පේපර් එකත් අයින් වෙනවා. එතකොට ඉතින් අපි ආපහු කම්පියුටර් ඕන් කරනකොට අපිට ආපහු ගිහලා මේ වෝල්පේපර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එනවනේ ලයිව් වෝල්පේපර් එක අපේ බෑග්ග්‍රවුන්ඩ් මේ ඩෙස්ක්ටොප් එකට වැටෙන්නේ. ඉතින් ඒකට විසඳුමක් කියනවා. ඒ විසඳුම මොකක්ද කියලා අපි දැන් බලමු. ඒ කියන්නේ ඔයාලා මේ කම්පියුටර් එක ඕන් කරද්දිම ඔයාගේ ලයිව් වෝල්පේපර් එකත් ඕන් වෙන විදිහට හදන්න පුළුවන්. ඒක අපි හදන්නේ කොහොමද කියලා දැන් බලමු. ඒකට ඔයාලට කරන්න තියෙන මෙන්න මේ සෙටින් අයිකන් එක ගාවට එන්න සෙටින් අයිකන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඔයාලට මෙන්න මේ විදිහට සෙටින් අයිකන් එකේ දෙවෙනියට තියෙනවා ස්ටාර්ට් ඇප්ලිකේෂන් ලොන්ච් කියලා. අන්න ඒක මෙන්න මේ නන් කියන එක නෝමල් වලට දාගන්න. රයිට් ඒ විදිහට ඒක සෙට් කරගත්තට පස්සේ ඔයාගේ මේ ඇප් එක ඕපන් වෙන මේක ෂට් ඩවුන් කරලා ආයෙ ඕන් කරනකොටම ඔයාගේ ලයිව් වෝල්පේපර් ඇප් එකත් ආයෙ ඕපන් වෙනවා. රයිට් ඒ විදිහට තමයි ඔයාට මේ සෙටින් එක සෙට් අප් කරගන්න තියෙන්නේ. එතකොට අපේ මේ ලයිව් වෝල්පේපර් දාගන්න වැඩේ ඔක්කොම දේවල් ටික ඉවරයි. ඉතින් ඔය විදිහට තමයි අපිට මේ ලයිව් වෝල්පේපර් ඇප් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේ වෙද්දි මම මේ වීඩියෝ එකේ අවසාන හරියට තමයි අපි එනක මං ඉන්නේ. මං හිතනවා මේ වෙද්දි අපි කතා කරපු හැම දෙයක්ම ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒ වගේම නොතේරෙන පොඩි හරි දැනක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙක් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරනවා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම channel subscribe කරන්න නම් subscribe කරලා notification icon එක all කරගන්න. ඒ වගේම මෙන්න මේ වීඩියෝ එක ඔයා බලද්දී වගේ තවත් යාළුවෙක් මතක් වුණා නම් එයාටත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි තවත් මේ වගේම පටිනගින වීඩියෝ එකකින් ඉස්සරහදී හම්බෙමු.